ගයිස් අපි එහෙනම් අපි මේ සෙන්ඩ් බ්ලොග් channel එකෙන් දෙවෙනියට ලබා දෙන වීඩියෝ එක තමයි අපේ පළවෙනි වීඩියෝ එක තමයි අභිරහස් වෙල. අපි ඒකේදී ඔයගොල්ලන්ට පොඩි දෙයක් දුන්නා මාළු ගැන විශේෂාංගයක් කරනවා කියලා. අපි ඒක තමයි මේ කරන්නේ. ඔන්න ගයිස් ඉතින් ඔන්න මේක තමයි අපි අර කියපු මාළු ටැංකිය. මේ ගස් වලට කියන නම ගයිස් ඔයගොල්ලෝ දන්නවා නම් අපිට පහලින් කමෙන්ට් කරන්න. හරි ඉතින් අපිට මේ ගාන කියලා දෙන්න මල්ලි. මොකද්ද මේ? මම මාළු ටිකක් එවන්න හිට. ගයිස් ගොඩක් සාරික අපි මේ පැත්තේ ඉන්නවා. සාරික අපි වෙන ගයිස් ගොඩක් එනවා. මේක ගොඩක් ගයිස් සාරික අපි ගොඩක් ඉන්නවා. එක එක තැන් වලින් අල්ලපු සාරික අපි තමයි ඉන්නේ. අපි ළඟදී මේකට මෝටරයක් සම්බන්ධ කරන්න තමයි හදන්නේ. අපි ඒක ඔයගොල්ලන්ට තුන්වෙනි වීඩියෝ එකට විදිහට එවන්නද ගයිස්? මේ මාළු ටැංකියට මෝටරයක් සම්බන්ධ කරන්න හැටි. ඒ අර තැඹිලි පාට මාළු ටික මේ පැත්තට එවන්න කැට්ෆිෂ් ටික. ගයිස් මේවා කඩෙන් ගත්ත කැට්ෆිෂ්ලා වගේක් ඉන්නවා. ඒ ටික තමයි අපි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ දැන්. එන්නේ. අන්න ආවකේ. ගයිස් අපි ඔයගොල්ලන්ට බලමු පෙන්නන්න. ඒගොල්ලෝ එන්නේ නැහැ මේ පැත්තට. ගයිස් ලස්සනට පේනවා. පේනවද ගයිස්? අර ලොකු මාළුවෙක් ඉන්න ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඌ කිරිමෝර జాතිය මාළුවෙක්. ගයිස් අපි ගොඩක් ළඟට යන්නේ නැහැ. මෙයා කිරිමෝරෙක් හොයාගත්ත කොහෙන්ද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. ගයිස් මේකේ තියෙන විශේෂාංගය තමයි මේ කිරිමෝර අනිත් මාළුත් එක්ක ඉන්නවා. ගයිස් ඔයගොල්ලන්ට කිරිමෝරගේ මේ බලන්න ගයිස් මෙතන ලස්සන පොකුරක් ඉන්නවා. කිරිමෝරගේ විශේෂාංගයක් අපි එවන්නම්. බලමු ගයිස් අපි මේ පොල් ගස් පේනවා ගයිස් උඩ පොල් ගස්. මේ බලන්න අපි ඉන්නේ ගයිස් මේ වනබද පළාතක. මේක තමයි අපි අර ඉන්න ගෙදර. මේක තමයි අපි ඉන්න සාමාන්‍ය ගෙදර. මේකේ අපි වීඩියෝ කරන්න අර ගෙදර ඉඳන් මේකේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මේක ගයිස් ගොඩක් කිරේවිල රෑට තමයි මේක ගොඩක් ලස්සන ගයිස් අර මාළු කැට්ෆිෂ් ලේම පට්ට ලස්සන ගයිස්. අපි මේකට මෝටරේ සම්බන්ධ කරන එක ඊළඟ වීඩියෝ එකට ගිහින් නම් එහෙනම් ගයිස් සුබ ගමන්.